අපිත් මේ සම්ප්‍රදාය වඩ කරන්න ඕන හින්දා ඔය මම පන්සිල් දුන්නා මිසක නැත්තම් බැනුම් අහන්න වෙනවනේ. නැත්තම් බුද්ධ ආගමේ කොහෙවත් පන්සිල් දීමක් නැහැ. බුදුහාමුදුරුවෝ ළඟට ආපු මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ කියනවා හොඳයි වාඩි වෙනවා සාදු කියලා නමස්කාරය කියනවා පන්සිල් ගන්නයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. මුලින් මේගොල්ලොත් එක සාමිචි ධර්ම කරා ආගියේ කතා බහ කතා කරා. ඊට පස්සේ බණ කියලා ඒගොල්ලෝ ප්‍රසාදයටපත් වෙලා මේක ප්‍රැක්ටිස් කරන්න කැමති වෙච්ච මිනිස්සුන්ට විතරයි පන්සිල්. ඒ මිනිස්සුත් පන්සිල් ගත්තා. බුදුහාඳුරෝ පාණාතිපාතා මේවා කියන්නේ ගියේ නෑ. මම මේක බුදුහාඳුරෝනේ අජ්ජතග්ගේ පානුපේතං අදපටන් මම මේක පුරුදු පුහුණු වෙනවයි කියලා තෝරා ගැනීමක් බලෙන් පැවරීමක් නෑ. ඉන්න පුළුවන් නම් ඉන්න නැත්තම් යන්න. දැන් ක්‍රියාපද දෙකන්නේ සමාදන් වීමයි සමාදන් කරවීමයි කියන්නේ පින්වත්නි ක්‍රියාපද එකක්ද දෙකක්ද? දෙකක්නේ. බුද්ධ ආගමේ තියෙන සමාදම් වීම. මේකේ බලෙන් පවරා ගැනීමක් නැහැ. හැබැයි අද අපේ තියෙන්නේ මොකක්ද? අපි බලෙන් දෙන එක කරන්නේ නේ.